මතක තබා ගන්න. මේ රටේ ජනතාව මේ දේශපාලන හැරවුම ගත්තේ ආයේ දිගු කාලයකට අත්තරින් නොවන බව අපි දන්නවා. අපි විශාල පරිවර්තනයක් ඇති කරමින් තිබෙනවා. අපේ රටේ දේශපාලනේ මුළුමනින්ම වෙලාගෙන තිබුණ මොකද්ද? දූෂණයේ වංචාව. අද අපිට අපේ රටේ ජනතාවත් අපේ ආණ්ඩුවට අපිට කෙලින් හිටගෙන කියන්න පුළුවන්. මහා ජනයාගේ මුදල් හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් දශක ගණනාවකට පස්සේ හැදිලා තියෙනවා. ඒ වගේම මහා ජනයාගේ ධනෙ නාස්ති නොකරන ආණ්ඩුවක් හැදිලා තියෙනවා. ලංකාවේ කවදාවත් හිතුවේ නැහැ පොලිස්පති රිමාන්ඩ් වෙයි කියලා. හිතුවත් කවදාවත් වෙලා නැහැ. වෙලා නැත්තේ හිටපු පොලිස්පතිවරු ගොඩක් සැදැහැවත්තු හින්දාද? නෑ. අපි දන්නවා වෙලේසු දානගේ ගෙවල් ගත්ත කට්ටිය. පොලිස්පති. හරිද? හැබැයි කවදාවත් පරීක්ෂණයක් පවත්වන්නේ. අපිට බලය තියෙනවද? බලය නැද්ද? ලොකු තනතුරක්ද? පොඩි තනතුරක්ද වේදකින් තොරව අපි පරීක්ෂණ දියත් කරනවා. එහෙම ආණ්ඩුවක් ඕනේ නැද්ද? ගොඩක් දේවල් ඉස්සරහට සිද්ධ වෙයි. වැඩියෙන් කෑ ගහන්නේ දැන් වැඩියෙන් බය වෙච්ච කෙනා. හරි සමහර අය කොරාට ඉස්සලා කේල්කන වැටපැනලා. මාව ගන්න යන්න කියලා කියනවා. තේරෙනවද? ඒක දැකලා තියෙනවද? මේ මාව අත්තනකට ගන්න සැලසුමක් ඉන්නවා. කොරාට ඉස්සලා කේල්කන වැටපැනලා. මතක තියාගන්න. මේක අපි කඩිමුඩියේ කලබලයට කරන වැඩක් නෙවෙයි. ඉතාමත් හොඳට පරීක්ෂණ කටයුතු නිලධාරි මහතුරු මේ වුණා. නීති ප්‍රතිපාර්තමේන්තුව ගොඩක් නිලධාරිය සඳහා අවශ්‍ය වෙන සහාය ලබා දෙනවා. ඉතාමත් ශක්තිමත් නඩුවක් අධිකරණය ගුණ කරනවා. නඩු විභාග කරලා වරදකරු හිරියවනවා. ඔකනේ තියෙන්නේ. කරන්න ඕනේ නැද්ද? කරනවා. දැන් මම හිතන්නේ මේ දවස්වල ඇමතිවරු 3යි පොලිස්පති රිමාන්ඩ් හරි ඇමතිවරු හිටපු ඇමතිවරු 3 දෙනෙක් රිමාන්ඩ්. තව ටික දවසක් යනකොට පාර්ලිමේන්තුවේ එහෙ රැස් වෙන්න පුළුවන් වෙයි. හරිද? මේවා කරන්න ඕන මේ රටට. මේ රටේ මහජනයාගේ මුදල් ඇතුළට ගිහිල්ලා බලපුවම අපිට තේරෙනවා. මේ මහජනයාගේ මුදල් කොච්චර නාස්ති කළාද? කොච්චර හොරකම් කළාද? කොච්චර විනාශ කළාද? ආයතන ගන්න දෙයක් නැහැ. ඔහේ පවතින නැරලා. නඩත්තු නොකරපු ආණ්ඩුවක්. මේකු නැති පාලනය. විනාශ වෙලා තියෙනවා. ඒ නිසා දකින්න මේ අපරාධ කරුවන්ට නීති ඉටු කරන්න ඕන කියන වුමනාව අපිට එනවා. දකින්න. ඒ නිසා අපි මේ වැඩේ හරියට කරමු. ඒගොල්ලෝ මුළු දේශපාලනයම තිබුණේ අපේ ආණ්ඩුව පිළිබඳ අපි පිළිබඳ විශාල සැකයක්, අවිශ්වාසයක් සමාජය තුළ නිර්මාණය කරා. මතකද ඡන්ද කාලේ මොනවද කිව්වේ? මට කිව්වේ අපි ආවොත් අපේ හාමුදුරන් වහන්සේ දාන්නේ නැති වෙයි කිව්වා. බලන්නකෝ ඒ කියන්නේ අපේ සිංහල බෞද්ධ ජනතාවගේ හදවතේ තියෙන අපේ බෞද්ධ සංස්කෘතිය අපිට හදවතේ තියෙනවා. මොකද කරන්නේ? නෑ MPP ආණ්ඩුවක් ආවොත් හාමුදුරන් වහන්සේලා දාන්නේ නැති වෙයි. නුවර පෙරහැර නැති වෙයි. ඇත්කඳ විහාරේ පෙරහැර නතර වෙයි. මතකද? ඒ කියන්නේ මොකද්ද? බය ඇති කරා. විදේශ සබඳතාවයන් නැතුව යයි. මතක තියාගන්න. අවුරුදු 8-9කට පස්සේ තමයි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ලංකාවට එන්නේ. මේ අප්‍රේල් මාසේ 4 වෙනිදා. 10 විතර පස්සේ. අපිට සබඳතා නැහැ කියලා රනිල් ගාන්ඩු අවුරුදු දෙකමාරත් වෙන්න කිව්වා. සබඳතන් අපි ශක්තිමත් කරන් තියෙනවා. අපිට කිව්වේ විදේශ රටවල් සබඳකම් අත්තරි දාලා ඒ කිව්වා. ශක්තිමත් විදේශ සබඳතාවෙන් අපි අත්පත් කරන් අපි හැම රටකටම අපිට කෙලින් කියන්න පුළුවන්. ඔයගොල්ලෝ ආයෝජකයින් ඉන්න. අපි ඔයගොල්ලන්ගේ ගනුදෙනු කරන්න ලෑස්ති. ඔයගොල්ලන් එක්ක අපි ඊටමත් විවෘතභාවයෙන් සම්බන්ධකම් පවත්වන්න ලෑස්ති. හැබැයි එකක් අපිට කියන්න පුළුවන් ඕනෑම රටක ඕනෑම කෙනෙකුට අපි සල්ලි වලට ගන්න බෑ. ගොඩක් නායකයෝ අපේ රටේ විදේශ සමාගම් සල්ලි වලට ගත්තා. මතක තබා ගන්න. අපි සල්ලි වලට ගන්න බෑ. අපි ඕනෑම විදේශ සබඳතාවය ශක්තිමත් කරන්නේ රටට හිත කරද ජනතාවට හිත කරද කියන සාධකය තමයි අපි මැනීම. එහෙම ශක්තිමත් විවෘත විදේශ සබඳතාවය. අපිට සංගුණ න්‍යාය පත්‍රයන්නේ අපි පුළුවන් දේ පුළුවන් කියනවා. බැරි දේ බෑ කියනවා. මේ හේතු මත මේක පුළුවන්. මේක වෙනස් කරොත් පුළුවන්. මේක නම් කොහොමද බෑ. මොකද ප්‍රශ්නේ? විවෘත විදේශ සබඳතාවෙන් අද අපි ශක්තිමත් කරමින් තිබෙනවා. හැබැයි අපිට කිව්වේ මොකද්ද? ඔක්කොම දාලා යයි කිව්වා. ගෑස් සිගයක් ඇති වෙයි කිව්වා. තෙල් නැතුව යයි කිව්වා. පෝලිම් යුගයක් ඇති වෙයි කිව්වා. අන්තිමට කිව්වා මොකද්ද? කියලා බැරිම තැන කිව්වා. දේපල ගණී කිව්වා. කියපු දේවල්. ඒත් මොකද උනේ? ජනතාව අපිව තෝරගන්න තීන්දුවක් ගත්තා. දැන් ආයෙත් ඊට පස්සේ ගැන පටන් ගත්තා බලය ගත්තා මාස 3ෙන් වැටෙනවා. කිව්වා මතකද? ඊට පස්සේ කිව්වා 6ෙන් වැටෙනවා. දැන් කියනවා මොකද්ද මේ මැයි මාසයේ රතු එළියක්. මොන රතු එළිද? මතක තබා ගන්න. මැයි මාසයේ 6 වෙනිදා මේ රටේ ජනතාව ශක්තිමත් ලෙස මේ ප්‍රාදේශ සභාවට හිටවුණා. ඇයි? අපි බිලියන 1400ක් බිලියන කෙරෙකුට 100ක් බිලියන 1400ක් වෙන් කරලා තියෙනවා මේ අවුරුද්දේ අයවැය කෙරෙන් ප්‍රාග්ධන වියදම්. පාරවල් හදන්න, වැව් හදන්න, ඇලවේලි හදන්න, නේද? රජයේ කුඩා ඔය නතර වෙලා තියෙන බිල්ඩින් තියෙනවා ඒවා හදන්න බිලියන 1400ක්. ලංකාවේ අයවැය ලේඛනයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැඩිම වෙන් කරලා තියෙන බිලියන 1400ක්. හැබැයි අද තියෙන අභියෝගය මොකක්ද? මේ බිලියන 1400 වියදම් කරන්න පුළුවන් වෙයිද? මම මෑතකදී දිසාපතිවරු ඔක්කොම කැඳෙව්වා. කැඳවලා ඒ දිස්ත්‍රික්කයට අවිලා තියෙන මුදල් ප්‍රමාණය කිව්වා. හැබැයි මේ මාස 8 ඇතුළත ඒ මුදල් වියදම් කරලා අවශ්‍ය වැඩේ කරන්න ඕන කියලා. අමාත්‍යංශ ලේකම්වරු සියලු දෙනා කැඳෙව්වා. කැඳවලා කිව්වේ ඒ අමාත්‍යංශෙ මෙච්චර මුදල් වෙන් කරලා තිබුණා ප්‍රාග්ධන වියදම් වලට ඉදිරි මාස 8 මේක වියදම් කරලා ඒ වැඩේ කරන්න ඕන කියලා. දැන් අභියෝගය තියෙන සල්ලි නැතිකම නෙවෙයි. අභියෝගය තියෙන මොකක්ද? දීපු සල්ලි වියදම් කරන්නේ කොහොමද? සල්ලි දෙනවා. මොකද වෙලා තියෙන්නේ? ඒ සල්ලි වලින් වැඩ කරන්න සමත් නැහැ තාම යාන්ත්‍රණය. එතන තියෙන ප්‍රශ්නේ. අපි උපරිම උත්සාහ කරන්නේ මොකටද? මේ බිලියන 1400 මේ අවුරුද්දේ වැය කරන්න ඕන. මේ බිලියන 1400 වැය කරනවා කියන්නේ මොකක්ද? ගමේ පාර හදනකොට ට්‍රැක්ටරේට රස්සාවක් වෙනවා. පස් ටික කපන කෙනාට රස්සාවක් වෙනවා. පාරේ වැඩ කරනට කෙනෙක් වෙනවා. කඩේට බිස්නස් එක වෙනවා. අර බිලියන 1400 පැතිරෙන්න පටන් ගන්න මහජනයා ගාවට. සල්ලි ගලාගෙන යන්න ඕන.
එහෙම නැතු ආර්ථිකයක් ගොඩ ගන්න බෑ. හැබැයි අභියෝගය අපිට තියෙනවා මේ බිලියන 1400 මේ මාස 8 වැය කරන්නේ කොහොමද? අන්නේ වැය කරන්න නම් ප්‍රාදේශීය දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. නිකන් උඩින් ජනාධිපතිවරයා ඇමතිවරයා විතරක් දෙන නියෝගය මදි. බෙලියට ප්‍රාදේශ සභාවට කොච්චර මුදල් ප්‍රමාණයක් එනවද? ඒ මුදල් ප්‍රමාණය කාර්යක්ෂමව මේ පළාතේ අවශ්‍ය වැඩ කටයුතු කිරීම සඳහා වෙන් කරලා මෙහෙවන්න ඕන. මෙහෙවන්න හොඳ දේශපාලන අධිකාරියක් ඕන. ඒකයි මෙතන තෝරගන්න තියෙන්නේ. දැන් මේ ප්‍රාදේශ සභාව කියලා කියන්නේ මොකද්ද? මධ්‍යම ආණ්ඩුවේ වෙන් කරන මුදල් නිසි පරිදි රැක බලාගෙන කළමනාකරණය කරලා ඒ ප්‍රාදේශ සභාවෙන් හොයාගන්න මුදල් නිසි පරිදි බලාගෙන පරිස්සම් කරලා ඒ ප්‍රදේශ වැඩ කරන්න ඕන. අන්න ඒකට අපිට ප්‍රාදේශ සභාව නගර සභාව වුණා. වෙන කාටවත් දීලා හරියනවද එතකොට? ඒතර වෙන දේ තමයි අර එන සල්ලි ටික වියදම් කරන්නේ නැතුව ආණ්ඩුව අසීරුතාවයට පත් කරන්න වැඩ කරනවා. සල්ලි එනවා වියදම් කරන්න නැතුව ඉන්නවා. ඊට පස්සේ කියන පාර හැදලා ආණ්ඩුව හදලා නැහැ. එහෙනම් අවශ්‍ය කරන දේ මේ උඩ තියෙන ආණ්ඩුවට සමාන්තර ලෙස ප්‍රාදේශ සභාව නගර සභාවේ බලය හදන්න ඕන. බලය හැදුනාම අර වෙන් කරලා තියෙන සල්ලි අපි ගමට එවන්න. ඒ නිසා මේ ආණ්ඩුව මේ හදලා තියෙන වැඩ ටික වඩාත් කාර්යක්ෂම කරලා වේගවත්ම ක්‍රියාත්මක කරගන්න මේ ප්‍රාදේශ සභා නගර සභාවල හොඳ බහුතර බලයක් හැම කොට්ටාසෙම දිනන්න ඕන. හැම සභාවකම සාතිශය බහුතර බලයක් ජයග්‍රහණය කරන්න ඕන. මොකද කියන්නේ? වැඩේ කරනවද නැද්ද?